ඕකේ. අපි අද කතා කරමු බබල් සෝට් කියන්නේ මොකක්ද කියලා. මේ බබල් සෝට් ඇල්ගොරිදම් එක තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන ලේසිම සහ සරලම ඇල්ගොරිදම් එක. අපි බලමු මේක වැඩ කරන විදිය මොකක්ද කියලා. ඉතින් අපි කෙලිම යමු මේක පොඩ්ඩක් අපි ඒ කියන්නේ අර එකක් ක්‍රියේට් කරලා මේක සෝට් කරලා බලමු. මේක වෙන විදිය. ඊළඟට අපි බලමු මේකේ සූඩෝ කෝඩ් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම මෙන්න මේ විදිහට ඇරේ එකක් හදාගමු. නම්බර්ස් 6කින්. අපි එක හිතමු 5 4 3 2 1 6 කියලා. දැන් ඔයා බබල් සෝට් එකේදී කරන්නේ මුලින්ම compare two adjacent elements. ඒ කියන්නේ ඔයා මුලින්ම එක ළඟ තියෙන elements දෙකක් check කරනවා. අපි ඒකට මෙන්න මේ විදිහට temporary variable එකක් හදා ගන්නවා. temp. මේක නිකන් box එකක් වගේ. මේක తాවකාලික box එකක්. දැන් මෙතන boxes 6ක් තියෙනවනේ. මේ එක box එකකට එක අංකය ගානේ අපි box 6ට අංක 6ක් දාලා තියෙනවා. ඉතින් අපි මේක sort කරනකම් ඒ කියන්නේ අංක දෙකක් sort කරනකම් එක ඉලක්කමක් මෙන්න මේ temporary එක ඇතුළට දාගෙන තමයි අපි මේක කරන්නේ. දැන් අපි මේක බලමු red color එකෙන් ගමු. මුලින්ම කරන්න ඕනේ compare two adjacent element. මුලින්ම කරන්නේ අපි මෙන්න මේ තියෙන මුල්ම ඉලක්කම් දෙක compare කරලා බලනවා. මේ විදියට. මේක පොඩ්ඩක් වැඩි කරමු. මේ විදියට. ඒ කියන්නේ මෙන්න මේ දෙක check කරලා බලනවා. හරිද? ඒ කියන්නේ මේ 5 සහ 3 check කරලා බලනවා. මෙතනදී මෙන්න මේ ඉලක්කම් දෙකෙන් මේ මුලින් තියෙන ඒ කියන්නේ අපි මේක places වලට වෙන් කරගත්තොත් මේක පළවෙනි place එක 2 3 4 5 6නේ. ඉතින් මෙන්න මේ පළවෙනි place එකේ තියෙන ඉලක්කම මේක. හරිද? ඒක මේකට වඩා විශාලයි නම් අපි ඒක දාගන්නවා මෙන්න මේ temporary එක ඇතුළට. ඒ කරලා මොකද අපි කරන්නේ? ඊට එහා පැත්තේ තියෙන ඊට වඩා පොඩි ඉලක්කම මෙන්න මේ ඉලක්කම. ඒක මාරු කරගන්නවා මෙතෙන්ට. ඊළඟට අපි මේ මෙතන දාගත්ත temporary variable එක තියෙනවනේ. ඒක දාගන්නවා මෙතෙන්ට. හරිද? අපි එක ළඟ තියෙන ඉලක්කම් දෙක check කරා. ඊළඟට හරිද? දැන් අපි මේ දෙක check කරගත්තනේ. ඊළඟට අපි කරන්නේ මෙතන තියෙන ඉලක්කම් දෙක. දැන් අපි මේ දෙක check කරලා ඉවරයි. ඊළඟට අපි බලනවා මෙතන තියෙන ඉලක්කම් දෙක. මෙන්න මේ 5 සහ 4. මේකෙනුත් මේ ඉලක්කම මේකට වඩා විශාලයි නම් මෙතන තියෙන ඉලක්කම ඊට ඉස්සරහින් තියෙන ඉලක්කමට වඩා විශාලයි නම් අපි මොකද්ද කරන්නේ? ඒ ඉලක්කම අරගන්නවා අපි ආයිසරත් ටෙම්පරරි එක ඇතුළට. මෙන්න මේ ඉලක්කම අරගන්නවා ටෙම්පරරි එක ඇතුළට ආයෙම සැරයක්. හරි? ඒ කළා මොකද කරන්නේ? මෙතන තියෙන ඉලක්කම ආයෙ අපි ස්වැප් කරනවා. මෙතෙන්ට දාගන්නවා. ටෙම්පරරි එක ඇතුළට දාගත්ත 5 ආයෙ මෙතෙන්ට දාගන්නවා. දැන් අපි ආයිසරත් මේ දෙක චෙක් කරනවා. හරි? දැන් මේක චෙක් කරලා ඉවරයි. අපි දැන් මෙතන චෙක් කරලා ඉවරයි. මේ දෙකත් චෙක් කරා. ඊළඟට චෙක් කරගන්න මේ දෙක. ඒ කියන්නේ 5යි 2යි. දැන් මට කියන්න 5 විශාලයිනේ දෙකට වඩානේ. එහෙනම් මේ දෙක ස්වැප් වෙන්න ඕන නේද? එහෙනම් අපි මේ තියෙන 5 ආයෙම දාගන්නවා අර ටෙම්ප් එක ඇතුළට. ටෙම්ප් කියන බොක්ස් එක ඇතුළට දාගන්නවා. ඒ කළා මේ තියෙන අඩු ඉලක්කම මෙන්න මෙතන තුන්වෙනි ස්ථානයට දාගන්නවා. හැබැයි මෙතන හිස්ව තියන්න එපා. හරිද? මොකද අපි එතෙන්ට අනිවාර්යෙන් data loss එකක් වෙන්නේ නැතුව මෙන්න මේ තියෙන මෙතන temp එක ඇතුළේ තියෙන variable එක අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. නැත්තම් මෙතන data එක lost වෙනවා. මෙතෙන්ට දාගන්නවා. දැන් අපි භාගයක් දුරට sort කරගෙන ආවා. ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට අපි check කරනවා මේක අයිසරයක්. මෙතන 5 සහ 1. දැන් 5යි 1යි බැලුවමට පේනවනේ 5 විශාලයි කියලා. එහෙනම් මේ 5 අයිසරයක් යනවා temp එක ඇතුළට. මේ 5 sort වෙනකම්ම මේ විදියට දිගටම ක්‍රියාත්මක වෙනවා මේක. ඒ කියන්නේ එක මෙතෙන්ට යනවා 5 ආයෙම සැරයක් මෙතෙන්ට යනවා. ඒකත් හරි. ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට අපි check කරනවා මේක. ඔන්න දැන් බලන්න. 5යි 6යි check කරාම 6 විශාලයි නේද 5ට වඩා. එහෙනම් මේක swap වෙන්න ඕනද? නෑ. මොකද දැනටමත් මේක sort වෙලා තියෙන්නේ මේ දෙක. හරි? එතකොට මේක තමයි පළවෙනි case එක වෙන්නේ. හරි? first case එක මේක.
අපි යන්න දැන් සෙකන්ඩ් කේස් එකට. මම මේක සෙකන්ඩ් කේස් එකෙන් නවත්තලා ඔයාලට දිගටම මේක කරගෙන යන්න දෙනවා. මොකද නැත්තම් මේක ලොකු ටයිම් එකක් යනවා මේක ඉවර කරන්න. දැන් මේක සෝට් වෙච්ච ඇල්ගොරිතම් එක දැනට මේ විදිහට අපි ඇඳගමු. හරි. දැනට දැන් අපි ෆස්ට් කේස් එකෙන් පස්සේ මේකනේ තියෙන්නේ. 3 4 2 1 5 6නේ. ඊළඟට අපි මොකද කරන්නේ? ආයෙම සැරයක් අර වගේ තමයි. අපි දැන් මේ තියෙන මුල්ම ඉලක්කම් දෙක චෙක් කරනවා. මෙන්න මේ ටෙම්පරරි එක මේ බොක්ස් එක ආයෙසරක් අපි මෙතෙන්ටත් ගෙනියනවා මේ විදිහටම. මේ බොක්ස් එක අපි අරන් යනවා මෙතෙන්ට. හරි. දැන් අපි චෙක් කරනවා මෙතන. 3යි 4යි චෙක් කරනවා. 3 විශාලයිද 4ට වඩා? නැහැනේ නේද? 3 විශාලයිද 4ට වඩා නැහැ. එහෙනම් මේක දැන් චෙක් කරන්නේ මෙතන. ඒ කියන්නේ මේක ස්වැප් එකක් වෙන්නේ නැහැ. හරි? ඊළඟට මෙතන 3 විශාලයිනේ 4ට වඩා. 3 විශාල නැහැනේ 4ට වඩා. 3 කුඩයිනේ 4ට වඩා නේද? ඒක නිසා අපි ඊළඟ එකට යනවා. මේ දෙක චෙක් කරනවා. 4 සහ 2 චෙක් කරලා බලනවා. හරි? 4 සහ 2 චෙක් කරලා බැලුවම 4 විශාලයිනේ 2ට වඩා. අපි මොකද කරන්නේ? 4 දා ගන්නවා ටෙම්ප් එක ඇතුළට. 4 දා ගන්නවා ටෙම්ප් එක ඇතුළට. 2 ගෙනියනවා ඊළඟ තැනට. මෙතෙන්ට 1 ගෙනියන්නේ නැහැ. 4 ගෙනියනවා ආයෙසරක් මෙතන තිබ්බ තැනටම. හරි? ආයෙසරක් චෙක් කරනවා මේ දෙක. 4 1යි චෙක් කරනවා. හරි? 4 1යි චෙක් කරාට පස්සේ ඔයාලට පේනවා 4ට වඩා 1 කුඩයි. ඉතින් අපි කරන්නේ ආයෙසරක් 4 ගෙනියනවා ටෙම්ප් එක ඇතුළට. 1 දානවා එහා පැත්තට. මෙතෙන්ට දා ගන්නවා. ආයෙසරක් 4 මෙතෙන්ට දා ගන්නවා. දැන් 4යි 5යි චෙක් කරනවා. නෑ. දැන් මෙතන මේ සෝට් වෙලානේ තියෙන්නේ නේද? 4 කුඩයිනේ 5ට වඩා ගැටලුවක් එන්නේ නැහැ. එතකොට මේක තමයි සෙකන්ඩ් කේස් එක. හරි? ඊළඟට මේ ඇල්ගොරිතම් එක තියෙනවනේ. ඒක අපි ගමු මෙතෙන්ට. ඒක හරියන්නේ නැහැ. අවුල නැහැ. අපි ඒක ඇඳ ගමු. ආයෙම සැරයක් අපි දැනට තියෙන සෙකන්ඩ් කේස් එකත් ඇඳගමු. 1 2 3 4 4 5 6. දැන් තියෙන්නේ මෙන්න මේ වගේ ඇල්ගොරිතම් එකක්. 3 2 1 4 5 6. දැනට අපිට පේනවා මෙතන මේ 4 5 කියන එක දැනටම සෝට් වෙලා තියෙන්නේ. ඊළඟට අපිට තව 3යි තියෙන්නේ සෝට් කරගන්න. අපි ඒකත් කරමුකෝ. දැන් ආයෙසරත් 3යි 2යි චෙක් කරනවා මෙතන. 3යි 2යි චෙක් කරාට පස්සේ මේ ටෙම්ප් එක අපි ආයෙසරක් අතෙන්ට ගෙනියමු. මෙතෙන්ට ගෙනියමු. හරි? 3යි 2යි චෙක් කරාම ඔයාලට පේනවා 3 විශාලයි නේද 2ට වඩා. මෙතන මේ වුණානේ. 3 විශාලයි 2ට වඩා. අපි මොකද කරන්නේ? මේ 3 දා ගන්නවා ටෙම්ප් එක ඇතුළට. මෙතෙන්ට දා ගන්නවා. ඒ කළා 2 දා ගන්නවා මෙතෙන්ට. 3 ආයෙසරයක් මෙතෙන්ට දා ගන්නවා. දැන් 3යි 1යි චෙක් කරනවා. ආයෙම සරයක් එහෙමනේ. 3 විශාලයි 1ට වඩා. 3 ආයෙසරක් ටෙම්ප් එක ඇතුළට දාගත්තා. 1 අරගෙන මෙතෙන්ට දා ගන්නවා. ඊළඟට ආයෙසරක් 3. ඒක අරගෙන මෙතෙන්ට දා ගන්න ඕනේ. දැන් 3යි 4යි චෙක් කරාම ඔයාලට පේනවා මෙතන දැන් මේක සෝට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 4 විශාලයි 3ට වඩා. ඒක නිසා ගැටලුවක් එන්නේ නැහැ. එතකොට මේක මොකද්ද මේ? මේක කේස් 2 එක. මේක කේස් 3 එක. හරි. තව එකක්. ඒකත් කරමු. එතකොට ඔයාලට හොඳ අයිඩියා එකක් යනවා මේක මොන විදිහටද මේ වැඩ කරන්නේ කියලා. දැනටම ඔයාලට අයිඩියා එකක් තියෙනවා. දැන් ඔයාලට මෙස් වෙච්ච මොකක් හරි ඇරේ එකක් දුන්නොත් එහෙම බබල් සෝට් එක යූස් කරලා මේක ascending order එකට හදන්න කිව්වොත් ඔයාලා මතක තියාගන්න ඕන මෙන්න මේක තමයි කරන්නේ. two adjacent elements. හරි. එක ළඟ තියෙන elements දෙක ඉස්සෙල්ලාම check කරනවා. ඒක තියෙන්නේ සෝට් වෙලා නෙමෙයි නා ඔයා එක ස්වැප් කරනවා. ඊළඟට යනවා ඊළඟ දෙකට. ඒ විදිහට. කිසි ගැටලුවක් නැහැ. ඒක හරිම ලේසි.
දැන් අපි කේස් 3 එක මෙතන ඇඳගමු. 2 තියෙනවා. 1 තියෙනවා, 3 තියෙනවා, 4 5 6 එකක් වැඩිපුර ඇඳලා නේද බා? ඔව් මේක නෑ මෙතන. නෑ මේක නෑ මෙතන. හොඳේ මේ එක කපන්නේ කොහොමද? ඒක නෑ. ඒක නිකන් මෙහෙම ඉරක් ඇඳගමු. හරි. අ මේක මැකෙන්නේ නෑ. කමන්නේ. ඒක ගණන් ගන්න එපා. ඔව්. මෙතන මොකුත් නෑ. හරිද? මෙතන මොකුත් නෑ. මං වැරදිලා ඒක ඇන්දේ. මේ ටික තියෙන්නේ. දැන් ඔයා මෙතනත් අර කලින් වගේම අයිසරක් චෙක් කරන්න. ටෙම්පරරි එක මෙතන තියෙනවා. මම ඒකටම දාන්නම්. 2 චෙක් කරාම 2 එකට වඩා විශාලයිනේ. ඔයා 2 ගන්න ඕන මෙතනින්. ඒ කියන්නේ මෙතන 2 තියන්න බෑ ඔයාට. මේ 2 අයින් කරලා එක දාගන්නවා ටෙම්ප් එක ඇතුළට. මේ බොක්ස් එක ඇතුළට. ඒ කරලා එක ස්වැප් කරගන්නවා මෙතෙන්ට. 2 ස්වැප් කරගන්නවා. 2 දාගන්නවා ස්වැප් කරනවානේ. 2 දාගන්නවා මෙතෙන්ට. ඔන්න දැන් අපි මේ ඉලක්කම් දෙකත් ස්වැප් කරා. දැන් අපිට අවසානට ඇවිල්ලා තියෙන ඇල්ගොරිතම් එක තමයි මේ. හරි. 1 2 3 4 5 1 2 3 4 5 6 1 2 3 4 5 6. දැන් ඔයාලට තේරෙනවා මේක ඇත්තටම මේ කම්ප්ලෙක්සිටි එක වැඩි කියලා. මොකද දැන් අපි බැලුවම මේ ඉන්සර්ෂන් සෝට් වගේ එකක් බැලුවම මීට වඩා ඇත්තටම පහසුයි එකෙන් කරන්න. ඔයාලා මේ වගේ කේසස් ටිකක් පොඩ්ඩක් try කරලා බලන්න. මේ සෝට් වෙච්ච නැති ඇරේ එකක් අරගෙන මේ විදියට එක ළඟ තියෙන එලිමන්ට්ස් දෙක ගානේ කම්පෙයා කරලා ඒක ස්වැප් කරලා ඊළඟ දෙකට ගිහිල්ලා ඒක ස්වැප් කරලා ඒ විදියට ස්වැප් කරගෙන යන්න මේක සම්පූර්ණයෙන් ascending order එකට හැදෙන විදියට. හරි. ඊළඟට අපි බලමු සූඩෝ කෝඩ් එක මේකේ. මේකේ තියෙන සූඩෝ කෝඩ් එක මේ වගේ. මේ swapped false කියන්නේ මේක boolean expression එක. ඒ කියන්නේ දැන් හිතන්න මේක swap එකක් උනේ නැති වුණොත් අපි ඒක false විදියට තමයි ගන්නෙ. දැන් මෙතන ඔයාලට තේරෙනවා pseudo code n equal to length array. ඒ කියන්නේ array එකේ length එක. do swapped false කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ දැනට status එක තියෙන swap එක false එකේ. ඒ කියන්නේ swap වෙලා නැහැ කියලා. for I equal 0 to n minus 2. මෙතන n minus 2 ගන්නෙ මොකද? n minus 2 ගන්නෙ මොකද? දැන් මෙතෙන්ට ගිහිල්ලා බලන්න. දැන් අපි කලින් කරපු එකේ මෙතන බලන්න. හරි? අපි මෙතෙන්ට ගියානේ. මේ දෙක අපි චෙක් කරන්නේ නේද? ඔයා කොයිලකවත් මේක චෙක් කරාද? දැන් මේකේ අපි දන්නවා බිංදුව 1 2 3 4 5 යන්නේ අපි කෝඩ් එක කරද්දි නේද? ඒ කියන්නේ මේකේ n සංඛ්‍යාවක් තිබ්බොත් n සමානයි 6නේ. හැබැයි මේක ඇරේ එක ඇවිල්ලා තියෙන්නේ බිංදුව ඉඳලා 5ට නිසා අපි අනිවාර්යෙන් ගන්න ඕන n සමානයි n-1 කියලා. මොකද මේකේ යන්නේ 5ට විතරයි. පේනවනේ 5ට විතරයි යන්නේ අපි කෝඩ් කරද්දි. හැබැයි 6ක් තියෙනවා කොටු. නේද? බොක්සස් 6ක් තියෙනවා. හැබැයි අපි මේක ස්වැප් කරද්දි බලන්න මේ දෙක චෙක් කරා, මේ දෙක චෙක් කරා, මේ දෙක චෙක් කරා, මේ දෙක චෙක් කරා. මේ 5 කියන එකත් එක්ක තමයි මේක චෙක් කරේ. නැතුව 6ත් එක්ක කිසිම එකක් චෙක් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක චෙක් කරන්න යන්නේ අපි. අවසාන කොටුව චෙක් කරන්න යන්නේ නැහැ. හරිද? එතකොට n-1 එක ගන්නත් බෑ අපිට මෙතන. n-1 කියන්නේ මෙන්න මේ පොසිෂන් එක. හරි? අපි ඒක චෙක් කරන්නේ නැහැ කිසිම එකක් එක්ක. අපි මේකයි චෙක් කරන්නේ මෙතන තියෙන එකත් එක්ක. තේරුණාද? අපි මේකයි මේ චෙක් කරන්නේ මේකත් එක්ක. මේක චෙක් කරන්නේ තව එකක් එක්ක. මේ දෙක චෙක් කරනවා. මේක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඩිසෙන්ඩින් ඕඩර් එකකට නම් තියෙන්නේ. ඒක ස්වැප් කරනවා. එච්චරයි. අපි මේ කොටුවට යන්නේ නැහැ. මෙතෙන්ට යන්නේ නැහැ. මෙතෙන්ට ගිහිල්ලා මේක තා එකක් එක චෙක් කරන්නේ නැහැ. මේක තමයි චෙක් කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ 4 ගාවින් නවතිනවා අපි. මේ චෙක් කරන එක. 4 චෙක් කරනවා 5ත් එක එතනින් නවතිනවා. හරි? ඒ කියන්නේ n-2 වලින් අපි අනිවාර්යෙන් නවතින්න ඕන. හරිද? දැන් මෙතන කොටු 6ක් තිබ්බට ඇත්තටම 4කින් තමයි ඒ කියන්නේ මෙන්න මෙතනින් නවතිනවා. 4 වෙනි ප්ලේස් එකෙන් නවතිනවා. ඒක තමයි මෙතන pseudo code එකේ n-2 කියලා අරගෙන තියෙන්නේ. if array I greater than array I plus 1. ඒ කියන්නේ අපි ආයෙසරක් array එකක් ඇඳගමු.
මේ විදිහට පොඩි ඇරේ එකක් හඳගමු. මෙතන තියෙනවා 1 නෑ බිංදුව කියලා ගන්න. බිංදුව 1 2 3 4 කියලා. හරි. මෙතන i කියන්නේ i සමානයි බිංදුවේදී බලන්න ඇරේ i එක කියන්නේ හිතන්න මෙතන 3 කියලා මෙතන 2 කියලා. මේක ඒ කියන්නේ ඇරේ එකේ i එක තියෙන තැන තියෙන ඉලක්කම ඒ කියන්නේ 3 චෙක් කරනවා. ඇරේ එකේ i + 1 කියන්නේ දැන් මෙතන මේක i සමාන බිංදුවේදී නෙමෙයි. ඒ කියන්නේ i + 1 කියන්නේ ඇරේ එක එකේදී තියෙන ඉලක්කමත් එක්ක කම්පෙයාර් කරනවා. හදිසියෙන්වත් මේක විශාලයි නම් මේකට වඩා ඒ දෙක ස්වැප් කරනවා. ඒ කියන්නේ 3යි 2යි ස්වැප් වෙන්න ඕන. ඒක තමයි මෙතනින් කියන්නේ. ස්වැප් ඇරේ i i + 1. ඒ කියන්නේ මේ ප්ලේසස් දෙක ස්වැප් වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන එලිමන්ට්ස් දෙක ස්වැප් වෙනවා. දැන් මෙතන ස්වැප් වුණාට පස්සේ අපි මේක ගණන් කරනවා මේක ස්වැප් වුණා කියලා. ඒ කියන්නේ ස්වැප්ඩ් true කියලා. මේකට හේතුවත් මම පස්සේ කියන්න. ඊට පස්සේ end if end for until not swapped end procedure. හරි. අපි දැන් බලමු මේකේ බබල් සෝට් එකේ Java implement එක වැඩ කරන්නේ කොහොමද කියලා. මම මේ කෝඩ් එක ඉම්ප්ලිමන්ට් කරන විදිය ඔයාලට කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මේ කෝඩ් එක මම ඔයාලට එවන්නම් WhatsApp group එකට වගේ මේ මගේ PDF එකක් හදලා තියෙනවා මම ඒකෙත් දාන්නම්. මම මේකේ කෝඩ් එක වැඩ කරන විදිය ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. එතකොට ඔයාලට තනියෙන්ම මේ කෝඩ් එක ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මේ වීඩියෝ එක අවසාන වෙද්දී ඔයාලට මේ කෝඩ් එකේ තියෙන හැම අකුරක් ගානම අනිවාර්යයෙන්ම තේරෙනවා. මම ඒක සහතික කරලා කියනවා වීඩියෝ එකේ මේ කොටස පටන් ගන්න කලින්ම. හරි. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මේක පටන් ගනිද්දි මට කියන්න තියෙනවා මෙන්න මේ කොටස අනිවාර්යයෙන්ම බලන්න. හරිද? මෙන්න මෙතනදී මේ කොටස. දැන් මෙතන මම මේ කරලා තියෙන තැන ඇරේ එක පෙන්නනවා. බලන්න ඉන්ඩෙක්ස් 0 එකේ ඉඳලා ඉන්ඩෙක්ස් 5 එකට යනකම් ඒ තියෙන වැලියුස් ටික පෙන්නනවා. ඒ කියන්නේ මම මෙන්න මෙතන හදලා තියෙන ඇරේ එක මේ. හරිද? 5 2 9 1 5 6 කියලා. මම මෙතන පොඩි වෙනසක් කරලා තිනවා මේ 5 ඒවා දෙකක් යූස් කරලා තිනවා. ඔයාලට පෙන්වන්න ඕන මොකද මේ එකම විදිහේ ඩුප්ලිකේටඩ් එලිමන්ට්ස් තියෙනකොට කොහොමද මේක සෝටිං වෙන්නේ කියලා. ඒක නිසා තමයි මම මෙතන 5 ඒවා දෙකක් දාලා තියෙන්නේ. අපි දැන් පල්ලෙහාට ගිහලා බලමු. දැන් මේක තමයි අපේ බබල් සෝට් මෙතඩ් එක. හරි? දැන් මෙතනදී අපි මුලින්ම කරලා තියෙනවා n equal array.length. ඒ කියන්නේ මේ array එකේ length එකට මේ තියෙන්නේ length එක 6යි. සමාන කරලා තියෙනවා. අපිට මොකද මේක loop දාද්දී අනිවාර්යෙන් මේකේ array එකේ length එක ඕන වෙනවා. දැන් මේකට සාමාන්‍ය ඔයාලට n වෙනුවට array.length කියලාම දාන්න පුළුවන්. ඒත් මේ වගේ එකක් දාගත්තම ලේසි. ඊළඟට boolean swapped කියලා boolean expression එකක් දාලා තියෙනවා. අපි ඔන්න මේකට කියන්නේ outer loop එක. මේක තමයි inner loop එක. මේක සම්පූර්ණ කෑල්ල ගත්තම අපි කියනවා nested loop කියලා. හරිද? මම හිතන්නේ ඔයාලා ඒක ඉගෙනගෙන තියෙන හින්දා අපි බලමු මේක වැඩ කරන විදිය. මෙතනදී I lesser than n-1. මොකද මේ n-1 use කරන්නේ? මොකද මෙතනදී මේ බිංදුව 1 2 3 4 5 6 කියලා ගත්තට n කියන්නේ 6. n 6ක් තියෙනවා. ඒ කියන්නේ එලිමන්ට්ස් 6ක් තියෙනවා. ඒ ඉන්ඩෙක්ස් නම්බර්ස් තියෙන 5යි. ඒක නිසා අපි අනිවාර්යෙන් n වලින් එකක් අඩු කරලා තමයි මෙතනට දාගන්නේ. ඊළඟට boolean expression එක false වලට මෙතනින් assign කරනවා දැනට. හරිද? දැනට ඒක false. දැක්කනේ? swapped false. දැන් I equal 0 වලින් මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගියාම මම මේ minus I දාලා තියෙන හේතුව මෙතෙන්ට minus I දාලා තියෙන හේතුව දැන් මේක මැදක් යද්දි පැහැදිලි කරලා දෙන්න. හරිද? දැන් මෙතෙන්ට ගියාම ඔන්න දැන් j equal 0 වලින් පටන් ගන්නවා. හරි? j equal 0 බිංදුවෙන් පටන් ගන්න. දැන් මෙතන චෙක් කරනවා array j. ඒ කියන්නේ පළවෙනි තැන තියෙන එක. ඒ කියන්නේ මෙතන තියෙන එක array j + 1. ඒ කියන්නේ මෙතන තියෙන එකත් එක්ක කම්පෙයාර් කරනවා. ඒ කියන්නේ මෙතන තියෙන value එක මේකට වඩා වැඩි නම් මේක swap කරනවා. මේ තියෙන්නේ. මේක මෙතන චෙක් කරන්නේ මෙතන index 0 වල තියෙන value එක index 1 එක තියෙන එකට වඩා වැඩිද කියලා. greater than. okay? ඒක true නම් මොකද වෙන්නේ? එලිමන්ට්ස් දෙක ස්වැප් වෙනවා. ඒක ස්වැප් වෙද්දී බලන්න මෙතන ටෙම්පරරි වේරියබල් එකක් හදලා මේ මෙතන ඇරේ එකේ තියෙන j කියන තැන මෙන්න මේ 5 ටෙම්ප් එකට දාගන්නවා. හරි? දැන් නිකන් මේ වගේ. දැන් මෙතන 5 2 9 1 5 6 තියෙනවනේ. දැන් මෙතන තියෙන එක පළවෙනි එකටම තියෙන එක 2 නෙමෙයි 5
අපි ඒක දාගන්නවා ටෙම්ප් එකට. ඒ කියන්නේ මෙන්න මේ වගේ තමයි අර ඒක පේන්න තියෙන්නේ. ඒක දාගත්තට පස්සේ එතෙන්ට. 2 9 1 අයිසර 5 6 හරි. දැන් මෙතන මම ටෙම්ප් එක කියලා හදන එක. මෙන්න මේක තමයි යන්නේ මොකද්ද? 5. එතකොට මෙතන දැන් එලිමන්ට් එකක් තියෙද? නෑ. මෙතන එලිමන්ට් එකක් නෑ. ඒ කියන්නේ array j equal array j plus 1 කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන තිබ්බ එක මේක තිබ්බ එක තැනට සමාන කරනවා. ඒ කියන්නේ මේ තිබ්බ එක මෙතෙන්ට සමාන කරනවා. ඒ කියන්නේ මේක මෙතෙන්ට දානවා කියන එක. මෙතනින් අයින් කරලා මෙතෙන්ට දානවා. ඒ කියන්නේ j තියෙන තැනට j plus 1 වල තිබ්බ එක දානවා. හරි. මෙතනදී මොකද කරලා තියෙන්නේ? ඔහොම ඉන්න මම එකට යන්න. දැන් මෙතන කරලා තියෙන්නේ ටෙම්ප් එක දැක්කද? 5 ස්ටෝර් කරගත්ත ටෙම්ප් එක ඇතුළට 5 දාගත්තා. ඊළඟට මෙතනදී ස්වැප් කරනවා. මෙන්න මේක තමයි ස්වැප් වෙන තැන. ඒ කියන්නේ j තියෙන තැනට j plus 1 කියන එක දාගන්නවා. මේක සයින් කරනවා මෙතෙන්ට මේ ප්ලේස් එකට. ඊළඟට j plus 1 කියන තැනට මෙන්න මේ ටෙම්ප් එක දාගන්නවා. ඒ කියන්නේ මෙතන j plus 1 කියන්නේ දෙවෙනි ස්ථානයනේ. මේ ටෙම්ප් එකේ තියෙන වේරියබල් එක අරගෙන මෙතෙන්ට දානවා. එතකොට මේකේ data lost එකක් වෙන්නේ නැහැ. ඔයා වැරදිලා හරි මේ කොටස දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? මේ 5 කියන එක හැමදාම ටෙම්ප් එක ඇතුලේ තියෙනවා. ඒක array එකට යන්නේ නැහැ. එතකොට මේ 5 කියන data එක lost වෙලා. අන්න ඒක හිතා අනිවාර්යෙන්ම මේ ටෙම්ප් එකට දාගත්ත වේරියබල් එක අපේ ඉන්ඩෙක්ස් එකට දාගන්නම ඕනේ. හරි? හරි. මම ඒක චෙක් කරේ මොකද කලින් වීඩියෝ එකක් කරා මං පැයක් විතර කරලා බලද්දි මේ රෙකෝඩින් දාලා නැහැ. අවසානයේ මේ රෙකෝඩ් එක නවත්තන්න යද්දි තමයි දැක්කේ මේ ස්ටාර්ට් රෙකෝඩින් කියලා තියෙනවා. කොහොම හරි හරි. ඔව් අපි දැන් ඒක ස්වැප් කරා. ඊළඟට මෙතන තියෙන බූලියන් එක්ස්ප්‍රෙෂන් එක දැන් true කරන්න ඕන. දැක්කද? මෙතන දැන් true වුණා. swap true වුණා. හරි. දැන් අයිසරක් මේ ඉන ලූප් එකේමයි තියෙන්නේ. හරි. මේක සම්පූර්ණ වටයක් යන්න ඕන. ඔන්න දැන් ලූප් එක ඉන ලූප් එකට ගියා. j සමානයි 1යි. දැන් j සමාන බිඳුවේ දැන් මේ දෙවෙනි වතාවට යන්නේ. අයිසරක් චෙක් කරනවා. array j විශාලද කියලා බලනවා j plus 1ට. දැන් j තියෙන්නේ මෙතන. එකේනේ තියෙන්නේ. දැන් ඉස්සලා තිබ්බ බිඳුවේ දැන් තියෙන්නේ එකේ. ඒ කියන්නේ මෙතන. 5. j plus 1 කියන්නේ මෙතන. 9. දැන් මේ දෙක චෙක් කරනවා. 5 විශාලද 9ට වඩා? නෑනේ නේ. එතකොට මොකද්ද වෙන්නේ? ආයෙසරක් ලූප් එකට යනවා. උඩ ලූප් එකට. ඒ කියන්නේ මේක ලූප් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ කොටස. ලූප් එකේ ඉන ලූප් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක දැනටම සෝට් වෙලා තියෙන හින්දා 5යි 9යි. ඒ කියන්නේ 5 කුඩායි 9ට වඩා නේද? ඒක නිසා ඒක ලූප් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙතෙන්ට යනවා ඉස්සර කන්ඩිෂන් එක චෙක් කරන තැනට. ආයෙතෙන්ට ගිහිල්ලා එතනින් j සමානයි 2ට යනවා. ඒ කියන්නේ මෙතෙන්ට j සමානයි 2. මෙතන බිඳුව 1 2. ඒ කියන්නේ 9 තියෙන තැනට. දැන් 9යි j plus 1 කියන්නේ 1ට. 9යි 1යි චෙක් කරනවා. 9යි 1යි චෙක් කරාම 9 විශාලයි 2ට වඩා. ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක true. එතකොට මොකද වෙන්නේ? දැන් ලූප් එක වැඩ කරනවා. ඔන්න දැන් ලූප් එක ඇතුළට ගියා. ටෙම්ප් එකට දාගත්තා. මොකද්ද ටෙම්ප් එකට දාගන්නේ? ටෙම්ප් එකට දාගන්නේ 9. හරි. දැන් මෙතන ඔන්න 9 දාගත්ත මෙතෙන්ට. මෙතන තිබ්බ 9 ඔන්න දැන් නැති වුණා. හරි. ඊළඟට මොකද කරන්නේ? මෙතනදි කරන්නේ ස්වැප් කරනවා. ඒ කියන්නේ මෙතන තිබ්බ වැලියු එක මෙතන j plus 1 වල තිබ්බ වැලියු එක දාගන්න කොතෙන්ටද? j තිබ්බ තැනට. හරි. දැන් ඔන්න දාගත්තා. මෙතන දැන් මේ විදිහට තමයි මේ අර එක තියෙන්නේ. ඊළඟට මෙතෙන්ට ගිහිල්ලා ටෙම්ප් එකෙන් ටෙම්ප් එක දාගන්නවා j plus 1 කියන තැනට. ඒ කියන්නේ මෙතෙන්ට. නැත්තම් මේ ඩේටා එක ලොස්ට් වෙනවා මෙතන. මම අර කලින් කිව්වා වගේ. ඒ කියන්නේ මෙතන 9 තිබ්බ එක මෙතන 9 මෙතන j plus 1 කියන ප්ලේස් එකට දාගත්තා. හරි. දැන් අයිසරක් ස්වැප් වුණා නේද? ඒක එතකොට අයිසරක් trueම තමයි. හරි. false වුණොත් මොකද වෙන්නේ? මේ කෙලින්ම මේ loop එකෙන් එළියට යනවා. ඒක මම පෙන්නන්නම් වෙන විදිය. දැන් මෙතෙන්ට ආවම අයිසරක් දැන් j සමානයි 2 දැනට තියෙන්නේ. ඕන බලන්න දැන් ඒක j සමානයි 3ට යනවා. 3ට ගියා දැක්කනේ වෙනස් වුණා. ඊළඟට අයිසරක් මෙතන චෙක් කරනවා if array j ඒ කියන්නේ දැන් j සමානයි 3 තියෙන්නේ. බිංදුව 1 2 3 9 j plus 1 කියන්නේ 5. දැන් මේ දෙක කම්පෙයාර් කරනවා. 9 විශාලයිනේ 5ට වඩා. ඒ කියන්නේ කන්ඩිෂන් එක true. කන්ඩිෂන් එක true වෙච්ච ගම ආයෙසරක් ලූප් එක අඩ ගන්නවා. ටෙම්ප් එක යනවා. මොකද ටෙම්ප් එකට යන්නේ ආයෙසරක් 9ම තමයි. 9 දාගත්ත මෙතෙන්ට. මේ 9 මෙතනින් අයින් වුණා. හරි. මෙතන කරේ මේ දෙක
එලිමන්ට් දෙක ස්වැප් කරපු එක. ඒ කියන්නේ මෙතන 5 දාලා මෙතන තිබ්බ 5 අයින් කරා. ඒ කියන්නේ මේ 5 මෙතෙන්ට දාගත්තා. J තිබ්බ තැනට. J+1 වල තිබ්බ එලිමන්ට් එක J තියෙන තැනට දාගත්තා. ටෙම්ප් එක තාම එළියේ. දැන් මෙතනදි කරන්නේ J+1 වලට අර එළියට ගත්ත ටෙම්ප් එක දාගන්නවා. ඒ කියන්නේ මෙතෙන්ට 9 දාලා මෙතන ටෙම්ප් එක අයින් කරගන්නවා. හරි. ස්වැප් වුණා true. දැන් මෙතෙන්ට ආයෙසරක් ගියා. හරි. දැන් මෙතෙන්ට ගිහිල්ලා J සමානයි 4ට යන්නේ. දැක්කද? J සමානයි 4ෙදි. ඒ කියන්නේ බිංදුව 1 2 3 4 9. 9නේ තියෙන 4 වෙනි තැනනේ J+1 වල තියෙන 6. 9 6 කම්පෙයාර් කරනවා. 9 විශාලයනේ 6ට වඩා. එහෙනම් ලූප් එක මෙතන වැඩ ගන්නවා. දැන් ටෙම්ප් එක යනවා ආයෙසරයක් ARJ කියන එක. ඒ කියන්නේ array j කියන place එකේ තියෙන එක 9. ඒ කියන්නේ ආයෙසරයක් මේ 9 ටෙම්ප් කියන box එක ඇතුළට යනවා. මෙතන මුකුත් නැහැ. දැන් මෙතනදී ඒක ස්වැප් වෙනවා. ඒ කියන්නේ 6 මෙතෙන්ට එනවා. මෙතන තිබ්බ 6 නැති වෙනවා. හරි. දැන් මෙතෙන්ට ගියාම ටෙම්ප් එක J+1 වලට යනවා. ඒ කියන්නේ J+1 කියන place එක මේක. මෙතෙන්ට ගිහිල්ලා ටෙම්ප් variable එක ඇතුලේ තියෙන 9 නැති වෙලා යනවා. හරි. ඔන්න. ඒක දැන් ෆස්ට් කේස් එක. දැන් ෆස්ට් සෙනාරියෝ එකේ වැඩේ වෙලා ඉවරයි. මොකද වෙන්නේ දැන්? දැන් ස්වැප්ට් වෙනවා. ස්වැප්ට් එක true වෙනවා. ඊළඟට බලන්න. ආයෙසර මෙතෙන්ට යනවා. හරි. ආයෙසර මෙතෙන්ට යනවා. මෙතෙන්ට යනවා කෙලින්ම. ඒ මොකද උනේ? දැන් මෙතෙන්ට ගියාට පස්සේ මෙයා දන්නවා දැන් මෙතන චෙක් කරද්දි මෙතන මේ out of boundary. ඒ කියන්නේ මේකේ තියෙන ඉන්ඩෙක්ස් ගන්න. ඒ කියන්නේ array එකේ length එක ඉක්මවා යනවා. ඒක නිසා if swapped break කියලා දාලා තියෙනවා. කියන්නේ swap වෙන්නේ නැත්නම් මෙතන break කියලා දාලා තිනවා. ආයෙසර මොකද වෙන්නේ? outer loop එකට යනවා. දැන් ආයෙසරයක් i සමානයි 2ේදී 1ේදී පටන් ගන්නවා. i සමාන 1ට ගියා. අර විදිහට ආයෙසරක් චෙක් කරනවා. දැන් පළවෙනි එක එතන මේ උනේ නැත්නම් 2යි 5යිනේ තියෙන්නේ. මේ තියෙන්නේ දැන් sort edge algorithm 2යි 5යි sort වෙලානේ තියෙන්නේ. ඒකෙන් හින්දා මේ කොටසට ගියේ නැහැ. කෙලින් මෙතෙන්ට ආයෙසරක් ගියා. ඊළඟට ආයෙසරක් චෙක් කරනවා. places දෙක චෙක් කරනවා. ඒක ඔන්න දැන් condition එක හරි true වෙලා තියෙන. ඒ කියන්නේ 5යි 1යිනේ. දැන් 5යි 1යි මෙතන මේ මාරු වෙන්න ඕන. හරි. දැන් මම මෙතනින්ම පෙන්නන්නම් ආයෙසරක් ලියන්න නැතුව temp එක 5ට දාගත්තා. මේ දෙක මාරු කරා 5යි 1යි මාරු කරා. ඒ කියන්නේ මෙතන තිබ්බ 5 මෙතෙන්ට එක ඇවිල්ලා මෙතෙන්ට 5 දාගත්තා. හරි. ඒකල්ල temp එක ආයෙසරක් මෙතෙන්ට 5 තියෙන තැනට දැම්මා. හරි. temp එක අර කලින් වගේම ආයෙසරක් මෙතෙන්ට ගියා. හරි. දැන් එතෙන්ට ගිහලා මෙතන චෙක් කරනවා. මෙතන චෙක් වෙන්නේ මොන දෙකද? 5යි 5යි චෙක් වෙන්නේ. දැන් මේ කියලා තියෙද විශාල හෝ සමානයි කියලා. නැහැනේ. විශාල හෝ සමාන නැත්තම් 5යි 5යි කියන එක මෙතනදී චෙක් කරන එක false වෙනවා. හරි. සමාන ලකුණක් නැත්තම් මෙතනදී මේ දෙක සමානයිනේ. එතකොට මේ condition එක false. ඒක නිසා මොකද වෙන්නේ? බලන්න. ආයෙසරක් මෙතෙන්ට යනවා condition එක check කරන තැනට. හරි. ඒ කියන්නේ ඒක loop එක run වෙන්නේ නැහැ. ඒ කියන්නේ 5යි 5යි ඒ විදිහටම තියෙනවා මෙතන. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් ආයෙසරක් check කරන්න යනවා. එතනදී check කරද්දි මොන දෙකද check වෙන්නේ? 5යි 6යි. මොකද වෙන්නේ? 5යි 6යි ගැටලුවක් නැහැ. 5යි 6යි කියන්නේ 5 මේ කුඩායිනේ 6ට වඩා ගැටලුවක් නැහැ. ඒක sorted වෙලා තියෙන. 5යි 9 sorted වෙලා තියෙන්නේ මෙතන. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ආයෙසරක් මෙතෙන්ට ගියා. දැන් ආයෙසරක් මෙතෙන්ට ගියා. ඒ කියන්නේ දැන් අවසාන ටික ස්වැප් වෙලානේ තියෙන්නේ. දැන් බලන්න. මෙතන 6යි 9යි අපි මුලින් මේ කරගත්තනේ. ඒ කියන්නේ දැන් හිතන්න මේ බබල් සෝට් එකේදී අනිවාර්යයෙන්ම ෆස්ට් කේස් එකෙන් මේකේ තියෙන වැඩිම ඒ කියන්නේ විශාලතම ඉලක්කම අවසානයේ යනවම තමයි. හරි. අවසානයේ යනවමයි. සෙකන්ඩ් කේස් එකේදී මොකද වෙන්නේ? දෙවෙනිට වැඩිම තියෙන ඒ කියන්නේ විශාලතම සංඛ්‍යාව දෙවෙනි අවසානයේ කලින් එකට යනවා. හරි. එතකොට මෙහෙම ගියාට පස්සේ අපිට ඕනද මෙන්න මෙතන තියෙන දෙක ආයෙසරක් චෙක් කරන්න? අපි දන්නවනේ මේක විශාලම එක කියලා. 9 තමයි විශාලම එක. ෆස්ට් කේස් එකෙන් අපි හොයාගත්තා. ඉතින් මේක ආයෙසරක් කරන එක තේරුමක් නෑ නේද? අන්න ඒකින්ද තමයි අපි මෙතනින් i වලින් අඩු කරන්නේ. ඒ කියන්නේ i සමානයි බිංදුවේදීනේ අපි අර පටන් ගත්තේ. i සමාන 1ේදී මෙතනින් එකක් අඩු වෙනවා තව. ඒ කියන්නේ ඍණ දෙකක් වෙනවා. ඒ කියන්නේ මේ මෙතන තියෙන ප්ලේස් එක කියන්නේ 9ත් එක චෙක් කරන්න නැතුව යනවා. දැන් මේක i වැඩි වෙන්න මේ තියෙන ප්ලේසස් චෙක් කරන එක අඩු වෙවි යනවා. අවසානට චෙක් වෙන්නේ මෙන්න මේ දෙක විතරයි. අවසානට එද්දි. අන්න ඒකට තමයි මෙතන -i කෙනෙක් දාලා තියෙන්නේ.
ඒක හොඳට මතක තියාගන්න මේක හොඳම පොයින්ට් එක. -i කියන එක අනිවාර්යෙන් වැදගත් මෙතෙන්ට දාන්නම ඕනේ. හරි. ඒක දාන හේතුව දැන් ඔයාලා දන්නවනේ. මම මේක මේ කරපු එකෙන් නෑ හරි තියෙනවා. දැන් ආයෙසරක් outer loop එකට ගියා. දැන් ආයෙසරක් swapped false වලට දාගත්තා. මෙතනදී ආයෙසරයක් ඔන්න දැන් for loop එකට වැටුණා. ඒක ඇතුළේ ආයෙසරක් j සමාන බිඳුවට දාගත්තා. මේ වෙද්දී i සමානයි 2යි. ඒ කියන්නේ මෙතනින් n ඍණ 1 අඩු කිරීම 2. ඒ කියන්නේ n-3 තියෙන්නේ. ඒ කියන්නේ මේක දැන් ඉන්ඩෙක්සස් 3යි ඇක්සස් කරන්නේ. මේ තුනම දැන් බලන්නේ. මෙන්න මේ තුන බලන්නේ. හරි? ඒක මතක තියාගන්න. ඊළඟට අර වගේම අයිසරක් චෙක් කරා. මෙතනදී චෙක් කරේ එයා 2.1නේ චෙක් කරේනේ. ඔව් 2.1යි චෙක් කරේ. 2.1යි චෙක් කරාට පස්සේ 2 විශාල 1ට වඩා ඒක නිසා ඒක ස්වැප් වෙන්න ඕන. දැන් මෙතනින් ස්වැප් වුණා. අන්න බලන්න ටෙම්ප් එක 2ට ගියා. දැන් ටෙම්ප් එක අයිසරක් කොතෙන්ටද යන්නේ? මෙන්න මෙතෙන්ට යනවා. ඒ කියන්නේ එක තිබ්බ එක මෙතෙන්ට යනවා. తాවකාලිකව 2 ටෙම්ප් එකේ දාලා තිබිලා ඉස්සරහ 2 මෙතෙන්ට එනවා. හරි? හරිද? දැන් ඔයාලට පේනවා මේක දැනටම සෝට් වෙලා තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. අපි කෝඩ් එකෙන් බලමු මේක. ස්වැප් එක true එකට ගියා. අයිසරක් කන්ඩිෂන් එක චෙක් කරා. මෙතෙන්ට ගියා. දැන් බලන්නේ 2යි 5යි අතරේ. මොකද වෙන්නේ? අයිසරක් මෙතෙන්ට ගියා. දැන් මේක ආයෙසරක් චෙක් කරනවා. ආයෙ ගැටලුවක් නැහැ. අර විදියම ආයෙසරක් මෙන්න මෙතෙන්ට ගියා කෙලින්ම. හරි. ඒ මොකද උනේ? ඒක මෙතෙන්ට ගියේ මොකද කෙලින්ම? ඒ මොකද දැන් මෙතන තියෙන්නේ මෙතන n-1 2 n-3 එතකොට එන්නේ. ඒ කියන්නේ 6න් 3ක් අඩු වෙලා. ලූප් එක යන්නේ 3 සැරයයි. හරි. 3 සැරයකට 6 යන්නේ නැහැ. ඒකින් හින්දා අර අනවශ්‍ය විදියට මේවත් චෙක් කර කර මේ දෙකත් චෙක් කරලා මේ 5යි 6යි චෙක් කරලා 6යි 9යි චෙක් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අන්න ඒකයි මෙතන තියෙන හේතුව. හරි. දැන් මෙතෙන්ට ගියාට පස්සේ ඔන්න දැන් ආයෙසරක් මෙතෙන්ට ගිහලා තියෙනවා outer loop එකට. එතනින් swap එක false එකට ගියා. ආයෙසරක් මෙතන චෙක් කරනවා. ආයෙසරක් චෙක් කරා. ආයෙ මෙතෙන්ට ගියා. හරිද? දැන් එතනින් loop එක sorted වෙලා කියලා දැනගත්තා. මෙතෙන්ට ගියා. දැන් ඔන්න මෙතනින් කරන්නේ අර sort වෙච්ච algorithm එක print කරන එක. මෙතන දැන් ඔන්න print කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. sort වෙච්ච array එක. හරි. මං හිතනවා ඔයාලට මේක තේරෙන්න ඇති කියලා. මේකේ කෝඩ් එක ඔයාලට ඉම්ප්ලිමන්ට් කරන එක ඕනම තැනකින් හොයාගන්න පුළුවන්. ඔයාලට AI එකකින් ගැහුවත් නැත්නම් PDF එකක් ගත්තත් පොතක් ගත්තත් මේකේ ඉම්ප්ලිමන්ටේෂන් එක මේ විදියටම හැම තැනකම තියෙනවා Java ඉම්ප්ලිමන්ටේෂන් එක. හරිද? මේක තමයි බේසික් ඉම්ප්ලිමන්ටේෂන් එක බබල් සෝට් වල. හැබැයි ඔයාලා ඉන්ටර්විව් එකකට ගියොත් කෝඩින් ඉන්ටර්විව් එකකට ගියොත් ඔයාලට දෙනවා මේ සෝටිං ඇල්ගොරිතම්ස්. හරි. මේක දීලා ඔයාලට තියෙනවා මොකක් හරි ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න. එතකොට ඔයාලා දැනගන්න ඕන මේක ඉම්ප්ලිමන්ටේෂන් එක කටපාඩම් කරන් ගියාට ඔයාලට කීරවත් ඒ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්න බෑ. හරිද? සමහර වෙලාවට මේක ඉම්ප්ලිමන්ටේෂන් එකත් ඔයාලට දේවි. නේද? සමහර එක්සෑම් වල තියෙනවා ඔයාලට සෝටිං ඇල්ගොරිතම් එක දෙනවා. ඔයාලට තියෙන එක යූස් කරලා ඉම්ප්ලිමන්ටේෂන් එක කරන්න. ඒක යූස් කරන්න තියෙන්නේ. එතකොට දැනගන්න ඕන මොකද්ද? මේ කෝඩ් එක වැඩ කරන විදිය. මේ කෝඩ් එකේ මොකද්ද වෙන්නේ කියන එක. ඇයි මෙහෙම කෝඩ් එකක් මේ i දාලා තියන්නේ ඇයි? මේ n-1 තියන්නේ ඇයි? ඒවා. එතකොට මේ ටෙම්ප් එක මේ වෙන්නේ ඇයි? මෙහෙම වෙන්නේ ඇයි? මේ සේරම ඔයාලා දැනගෙන යන්න ඕනේ තෙන්ට. එහෙම දැනගෙන ගියොත් ඔයාලට මේ ඇල්ගොරිතම් වලින් එන ඕනම ප්‍රශ්නයකට උත්තර හොයාගන්න පුළුවන්. මං හිතනවා අද පාඩම හොඳට තේරෙන්නේ නැති කියලා. මේකේ ගැටලුවක් තියෙනම් යටින් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මාව ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන් LinkedIn හරහා නැත්නම් WhatsApp හරහා පුළුවන්. ප්‍රශ්න තියෙනම් මැසේජ් එකක් දාන්න. ඒවා අපි කතා කරමු. මේ වගේ ප්‍රශ්න ඔයාලා ළඟ තියෙනම් ටිකක් අමාරු ප්‍රශ්න අපිට මට ඒව දාන්න. ඒව එහෙම වුණොත් මම සාකච්ඡා කරන්න. අපි මේක හොඳ ඩිස්කෂන් එකක් විදිහට කරගෙන යමු මේ DSA මොඩියුල් එක. මම එහෙනම් අද නවත්තනවා. ඊළඟට ඉන්සර්ෂන් සෝට් හෝ මර්ජ් සෝට් වලින් ඔයාලා හිතන එකක් කියන්න මට මේ මම ඒක දාන්න.
සිලෙක්ෂන් සෝට් ඕන එකක් කියන්නේ මේ අපි ඒක වීඩියෝ එකක් කරමු. අදට එහෙනම් මෙතනින් නවත්තනවා. Thank you.